ඔයාලට රැලිති ටැංකිය පාඩමේදී හම්බ වෙනවා. රැලිති ටැංකිය ඒ කියන්නේ අපිට මේ මොනවාද තරංගවල ගුණ අධ්‍යයනය කිරීමේදී රැලිති ටැංකිය අපි පාවිච්චි කරනවා. රැලිති ටැංකියේදී තියෙනවා අද්‍රමේක්ෂය. අද්‍රමේක්ෂය කවුමක් තියෙනවා. ඒකේ සිදුරු දෙකක් කපලා තියෙනවා. එතකොට මේ ගමන් කරනකොට තරංග නිශ්චල කරගන්න පුළුවන් අපිට මොකද වෙන්නේ මේ භ්‍රමණය වන තැටිය එහෙම නැත්නම් අද්‍රමේක්ෂය කරකවලා ඒකේ සංඛ්‍යාතය ගමන් කරන ලබන තරංග වල සංඛ්‍යාතයට සමාන වුණාම අපිට නිශ්චලව තියෙනවා පේනවා. දැන් අපිට පුළුවන් කැරගෙන ෆෑන් එක සංඛ්‍යාතය හොයන්න. කැරගෙන ෆෑන් එකේ මොකද වෙන්නේ මේ ෆෑන් එක කැරගෙනකොට ඒකට අපිට තියෙන සමහර ඒවා තව මේ විවිධ මේ භ්‍රමේක්ෂ තියෙනවා. හරි අද්‍රමේක්ෂ තියෙනවා ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් ඒවා තියෙනවා. එහෙම නැත්නම් මේව බල්බයක් තියෙනවා මේ බල්බ් එක පත්තු කරගෙන යනවා. ෂෙනල් ලයිට් එකක් වගේ. පත්තු කරගෙන යනකොට එක්තරා අවස්ථාවකදී ඒකේ සංඛ්‍යාතයයි භ්‍රමණ සංඛ්‍යාතයයි සමාන වුණාම අපිට නිශ්චලව තියෙනවා පේනවා. නිශ්චලව තියෙනවා පේනවා. අන්න ඒක. ඒක තමයි අපි කියන්නේ මේ එතකොට එතනදී තියෙන්නේ මේකදී තප්පරයට පරිභ්‍රමණ 60ක් කියලා දීලා තියෙනවා. ඒ වෙනද තප්පරයට වඩා 60ක් කියලා දීලා තියෙනවා. නමුත් මේකේ උත්තරේ දීලා නැහැ. ඒක නිසා අපි ගන්නෙ 60 කියලා. හරි දැන් සමහර කර්මාන්තශාලාවල ඔය මේ අඳුම්මාන තැන්වල එකට ටියුබ් ලයිට් එකක් නෙමෙයි දෙකක් දාලා තියෙනවා. මොකෝ අපි මහනකොට මැෂින් එකේ ඉදිකටුවේ සංඛ්‍යාතයයි ඒ බල්බ් එකේ නිකුත් වෙන සංඛ්‍යාතයයි සමාන වුණාම අපිට මේක නිශ්චලව තියෙනවා වගේ පේන්නේ. එතකොට අපි වැරදිලාවත් අපිට අත යන්න පුළුවන්. මහගෙන යනකොට අතත් යන්න පුළුවන්. එතකොට අත කැපෙනවා. නමුත් අරක වැඩ කරනවා. එතකොට අපිට නිශ්චලව තියෙනවා වගේ පේන්නේ. අන්න ඒකයි. ඒක තමයි මේකේ දාගෙන තියෙන උපක්‍රමය. ඒ කියන්නේ සංඛ්‍යාත දෙක සමාන වුණාම අපිට නිශ්චලව තියෙන පේනවා. ඒ නිසා උත්තරේ 60 වෙන්න ඕනේ. නමුත් මේක දීලා නැහැ. ඒ නිසා ඕල් එකක් තමයි ඒ දෙක දීලා තියෙන්නේ.